බොහෝ දෙනාසේ පෙරියත්ම විද්‍යවරයා මට මියගරන් එකක් තිබීද? සේම හිසාදායම මියගරන් එකක්ද? පීටරින් නැත. එහෙමනම් මියගරන් කියන්නේ කුමක්ද? මියගරන් යන මොලේ පාර්ථමික හිසරදේ සෙන්ටර් මේක. මියගරන් ඇති වෙන්නේ කිසිදු. බොහෝ පරීක්ෂකයන් විශ්වාස කරන්නේ මොලේ වෙස්ටිඩියුෂන් නම් කරන ලද දෙයක් ඇති බවයි. එනම් මොලේට හදිසි රුධිරයේ ගලයාමක් ඇති වුවහොත්, මොලේ රුධිර පරිමාව විශාල වුවහොත්, මියගරන් නම් කරන ලද ලක්ෂණාත්මක හිසරදයක් ඇති කරේ. මියගරුන්ගේ සම්ප්‍රදායික ලක්ෂණ මොනවාද? රෝගීන්ට සමානයෙන් එකේ පස්වලට බලපනු. එනම් හිසෙක්ස් පැත්තකට බලපනු. හිසාදයක් ඇති විය හැකිය. නමුත් අතිශය දුර්ලභ අවස්ථාවලදී එය දෙපසටම බලපන්නට හැකිය. සම්ප්‍රදායික ආලෝක සංවේදීතාවයි. එනම් ඔවුන් දැඩි ආලෝකයට හෝ හිරු එළියට නිර්වරණය වූ විට හිසලාදේ වැඩිවීම. ඉන්පසු ශබ්ද සංවේදීතාවයි. එනම් උච්ච ශබ්ද කනසවන ඔවුන් ගැඹුරු ස්ථානවල සිටින විට සහ සංගීතය ඔබ දන්නවා උච්ච සංගීතයේ මේ හිසලාදයක් ඇති කිරීමට හේතුවක් විය හැකි. එවිට අපට මියගරන් විය හැකි බව සිතනවා. සමහර පුද්ගලයන්ට මෙම මියගරන් හිසලාදේ පවතින විට දේශීය විකෘති ඇති විය හැකි. එවිට ඔවුන්ට සරල වශයෙන් දොරවල දේශීයක් ඇති විය හැකි හෝ ඔවුන්ගේ ඇස් ඉදිරියේ කිසියම් හඩතල හෝ ආලුක් කනඩ දෙකින් ආරම්භ විය හැක. මියගරන්ගේ පේශී ආරාව ලෙස හඳුන්වයි. සමහර විට ඔවුන්ටම හිසලාදී සමග මුලබද්ධතෝ ඇති විය හැකි හෝ ඔවුන් මුමනී කිරීමට පත්විය හැක. සියලුම හිසලාදී මියගරන් හිසලාදයක් විය නොහැක. එසේනම් කොට හා මියගරන් ඇති බව හඳුනා ගැනීමට වැදගත් පරීක්ෂණය කුමක්ද? එය මොලේ සරලකිට පරීක්ෂණයක්, හීමොලේ මුරේ පරීක්ෂණයක් කිරමින් සිදුවී. නමුත් කරුණාකර ඔබ නයිරොලොජිස්ට්ගේ අධීක්ෂණය යටතේ මොලේ පරීක්ෂණයක් සිදු කරේ. මොලේ වෙනත් කිසිවක් නොමැති බව සහ මියගරන් හිසලාදයක් පමණක් බව තහවුරු කරන්නේ. මියගරන් හිසලාදේ වැළැක්වීමට අපි කිසිද පාර්තමේන්ම වැදගත්ම දී නින්දේ විශේෂයෙන්ම මියගරන් ඇති පුද්ගලයන්ට පෙය 7ක් හෝ 8ක් හොඳින් නිද ගැනීම අත්‍යවශ්‍යය. විශ්මේ සුවඳුවලට ස්වභාවික තලවලට නිල වර්ණය නොවෙන්නේ. මම මේ නැවත අවධාරණය කිරීමට කැමතියි. යකොළ පිට ස්ථල වන ස්වභාවික තුළ අපි භාවිතා කරන සියලුම බීම අපි මියගරන් පොලිතකරු කරන්නේ කිසිද? මියගරන් පොලිතකරු කළ හැකිද නැද්ද විදියවරේ යන්න බොහෝ දෙනා අසන පරිශ්‍රණයක්. මියගරන් පොලිතකරු කළ හැකි වුවත් සමහරුවට මියගරන් පාලනය කළ හැකි අතර සම්පූර්ණයෙන්ම පොලිතකරු කළ නොහැක. දැන් වෙළඳපොළ මියගරන් පොලිතකරු කිරීමට සහ පාලනය කිරීමට බොහෝ ඖෂධ ඇති. ඇත්ත වශයෙන් ඉතේ මතකදී පිටිය විසින් විශේෂත මින්තලින්ල පොලිතදී අනුමත කර ඇති. ඒ අපි අසමතු මියගරන් ඇති රෝගීන්ට ලබා දෙන එන්නතදී එහිදී ඔවුන් මාසයකට වරක් එන්නත ලබා ගන්න අතර වසරක පමණ කාලයක් තුළ එන්නත 2 සිට 12 දක්වා ලබා ගැනීමෙන් පසු ඔවුන් හිසලාදේ රෝහිත වී. ඒ නිසා ආදරණීය මිතුරන් ඔබ සෙමට ගෙදර ගෙනිය යුතු පණිවිඩය වෙන්නේ සේම හිසලාදයක්ම මියගරන් නොවේ. කරුණාකර ඔබ විද්‍යාවරයා වෙත පැවසුයි. ඔබට දිගු කාලයක් හිසලාදේ ඇතිනම් ඔබ මොලේ ස්කෑනින් සිදු කරවා ගන්න. සගේ සම්පන්න ජීවන රටාවත් මගින් මියගරන් වැළැක්වීම ඉතා වැදගත් වන අතර මියගරන් පිළිතකාරය ඉතා දියුණු වී ඇති අතර බොහෝ විකල්ප ඇති. සූති